ධාරිනව අත්තමට තියාගේ. විතරක් නෙමෙයි යන්නේ බා. අත්තර ගෝල්ලයක් දෙන්න නෑ. ඇසුර වැරදුනොත් සසර වර්ධිනවා. පිට්බං ගමේකම තියෙන්න බෑ අපේ තාත්තලාමලා තේරුම් ගන්න ඕනේ. අපි වැඩම අරන් හරියන්නේ නැහැ අපි. වැඩින්නේ වන් උඹ. හබල මට එපා. අත්තගේ ආభాෂය ඇවිල්ලා තියෙන්නේ. ඒ වන් යන හබල. අර උඹේ උලන් ගහන පැත්තට යන්නේ. පැත්තක් තියලා මම යන්න. ඒ කොයි හරින් දන්නවද මාළි ඉන්නවා? අර උලන් ගහන පැත්තට. මාළි ඉන්න තැනක්වත් දන්නේ නැහැ වා. ඉස්පීලේ පැත්තට යන්න ඕනේ. ඉස්පීල් එක පැත්තට? ඔව්. ඉරාවටම? ඔව් ඔව්. ඕ මම කැමරාව බලන්න. ඒක බර තියෙන්නේ අපි අතර වැත්තෙන් තියනවනේ බා.
හරිම ජම්බු ගෙඩියේ රස ගන් තමයි දැන්. ඒ අපේ මේකෙන් මිදිලා තියෙන්නේ වා. දැන් යනවා උලගෙන. ඔඩුව යන පැත්තට නෙමෙයි යන්නේ බා. අත්තර කෝල්ලයක් දෙන්න නා පුතේ. පුතෝ. දැන් මේ ඉඳගෙන උලලා ඉලා ඉන්නේ ජහෝ. තව යනවා කියන හුලකට යන්නේ ග්‍රහ මන්දිරේ අනුමයි මාඩ බලය ලබන්නේ අත්ත කිය වැත්තරේ යන්නේ අපලට දෙන්න වෙන්නේ නැති වෙයි කියලා. ඒ වගේ බෑ. දුවා. එහෙම එහෙනම් කිව්වේ උඹ කරන්නේ වා. මේ කොට්ටෝ කුරුල්ලෝ ඉන්න කුරුල්ලෝ රාසිදු ඔට දාන් ඉන්න යම දෙන්න දාමු යන්නේ අපි බොරු කිය උලකට යනවා. මන් දැන් මේ රුක්කොලයක් කඩන්න සෑහෙනලා කල්පනා අන්නේ ඔය යන්නේ ඔය ගෙදර යන්නේ උඹ උත්තා කියනවා උඹ වීඩියෝ එක දාන්න අද ටැට් තුන වැත්තේ හැඩෝ ගන්න මේ නගුල දාන්න නගුල දාන්න ඊට ෆෝන් එක දාගන්න අයියෝ ඕනේ මේකට දාන්න බැරිද නගුල දාගෙන නගුල වටෙන් වටෙන් අයි තෝ මට වීඩියෝ කරගෙන හරි හරි නගුල දාලා වීඩියෝ දාලා දැන් දනු අයියා යනවා මචං අපුර ඒවත් එක්ක මේක පැද ගන්න බැරි වුණා. හරි හරි දනු අයියා අරුව හරින් ඉර කරා මූ ඔබ කටවියන් ඵලයන් දැන් හරි දැන් හරි ඉතින් මේක අපේලා තියෙන්නේ කටවියන් ඵලයන් ඉෂාරා මුලකට මේක වදින්නත් මේක මැද්දේ යම අඩේ මේක මැද්දේ යන්න බෑවා මේක වැද්දේ යන්නේ හරි මේක මේ උඩා දින ඕනේ කියලා හිතුවද ගොලයක් කඩන්න අපි සෙකන්ඩ් කපිටාන්ට නෙළුම් කොළ වලින් බැස්සන් අපේ කපිතාන් කැප්ටන් රසික ඇත්තට නෙළුම් කොළ ටික කඩාගමු මේක උයන් කැප්ටන් රසික කඩන සමීප දසුණක් ගමු කැමරා ගන්නවා හොඳයි ආයෙත් ගන්නවා මේක හොඳයිද පොඩ්ඩක් පෙරලෙන්න වගේ ආවා ඒක තමයි පෙරලෙන්න එයි තමයි මේ නෙළුම් මලකුත් ගමු අපිට සමීප ඡායාරූපයක් ලබා දෙන්න. හරි. හරි thank you මල්ලි කැමරාමලි. කරන්න බැරි වැඩ කියන්න එපා. අපි නෙළුම් කොළයක් ගන්නවා තව. අපේ කෑමට ඇති වෙයි මේ. පොඩ හොදලා ගන්න මේවා දෙපැත්ත ගහලා. හරි හරි උයන. ඇති අපි දැන් යන්න. නෙළුම් මල කොහොමද? නෙළුම් මල කඩාගත්තා. ඒ කඩාගමු බන් තමයි. මලක් පෙම්බර සුවඳ ගෙනාව. බලපන් නෙළුම් බට්ටක් තියෙනවා කියන්නේ. නෙළුම් බට්ට නෑ. මොකද ගත්තද? මේක යන්නේ නෑ යන්නේ කොහෙද ඉතින් උඹ යන්න ගහන්න මේ මේක වැද්දේ යන්න බෑ තවා. අර ඊට පස්සේ මේක තමයි ඔබට කිව්වේ මම. හරවන්න. ඔය හැරිවට යන්නේ නෑ බං. හරවපන්කෝ. ඊට පස්සේ මලක් කඩා ගන්නවා. අවතර පහන තියන්න. අඩු අංග මලක් කඩන් ගිහලා පීප් කරගනි නැත්තම් ගහයිද. ඕලු සෙට් එකකින් ගන්නේ. මලක් කඩන්න ගියා තාත්තේ. ගහන්න? ඕන්න ඔය පිටිපස්සේ ඕලු ඕලු ගහන්න ගියකෝ කඩන්න. මේ ෆෝන් එක දූෂණය වෙලා වගේ. උඹ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා. ඒ පිටිච්ච නෙළුම් මල තියෙනවා. පිටිච්ච නෙළුම් මල ඡායාරූපයක් ගන්න. අන්නේ මේව. දැන් මට නම් ඇති වෙලා තියෙන්නේ මේ ඉඳගෙන යනවා කියලා යන්නේ මේ අපිව බේර ගන්න. කැලේ මැද්දට යන්නේ. අපිව හිරලා. බෑ මැද්දේ යන්න බෑ. කපිතාලා දෙන්න පුහුණු තාම පුහුණු ඉඳ ගන්න. එයාට අත් දෙක ඉන්නේ ඉන්නේ මැද්දේ යන්න බෑ. අපි ඉන්නේ වැඩි අයිනේ
ෆෝන් එක වැටලා නෑ වතුර මේකදී වතුර එක ෆෝන් එකට උරලා මම කියන වතුර අඩු ගියේ කොහෙද යන්නේ දැන් ඇති කැප්ටන් රසිදු අද පහන තියනවා මූ මාල් කඩන්න යන්නේ මේක අපිට බේරෙන්න පාන තියා ඒ ආ මේක ඒ බට්ටක් ගින්නේ බං හොඳටම බඩ වෙන්න තව ජොන්න වෙන්නවා නිලුම් බට්ටෝ කඩලා ගන්න මේ උඹලාගේ පෙරේතේ වෙන්නේ නිකන් මේ ඵලයන්ත ඕරුවෙත් එක්ක ගිහින් තව පෙරේතේ මොකද රසින් කරන්නේ මල් කඩනවා බා ඒ කපීකට මල් ගේන්න යන්න ඕනේ නෑනේ අපි දැන් බැල ස්ථානගත කරන්න දාම පොට් එකක් හම්බුනේ නෑ බැල දාඩි කැප්ටන් රාජිකර දැක්ද එපායලා දැල දාන්න ඕනේ මොන දැල දාඩි මේ බෝට් එකට බාරද්ද තින්නේ ඔව් අතරමං එන්නේ ඉතාමත් ආසන්නයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ වැවේ කෙරවලට ඇවිල්ලා කියන්නේ ගහගෙන ඇවිල්ලා අපි හිටිය අර කෙරවලේ ඒ කෙරෙල්ලා උඹ හිතුවද බල්ලෝ මේවා මැදි ගහගෙන එනවා කියලා නහ ලස්සනට අපි තාන්නලා දෙන්න අරගෙන ආවා නේ අපි මේ ගහගෙන ආවා උලෙහෙද ඕන් දැන් මම ජංහයියකට මාඩේ මේ දාව නේද කැප්ටන් මේ උනායි නේද ලැංගුලන් දා ඒ නහගෙන නේද ටේප් පේට් පොට් එක යන්නේ අර ගහ ගාවට යන්නේ කොටේ මැදි යන්නේ අර ගහ ගාවට ඈ යන් ඈ ගහට හේතු කරලා යන්නේ නේද ඔව් හරි එහෙනම් මිට්ටේ ගත්තා මොනා කරලා දැනද එතෙන්ට ගිහින් වීඩියෝ එකක් දාම බීජ ඔබ තමයි දන්නේ ඈ බා ඒ නැංගුරන් දාන්න නෑ ඔව් නැංගුරන් දාලා නැංගුරන් දාලා අපි මාළුවෙක් අල්ලන්න යනවා මාළු අල්ලන්නේ ඇංග පාත්තු කරගත්තා බීජ ඊට පස්සේ ඒ මල් ඒ සද්දේ අවටි එක කීය ගන්න දනවන්නේ අලු අයියට වීඩියෝ එනවා මූමාල් කරනවා ඒ තරමේ මේ වගේ එක ඒවත් යන්නේ බා ගර්රන මල් කඩලා මෙතන අපි ගොඩ යන්න බැරි ලව් මල් කඩනවා උඹ තව මල් කඩනවා කියන්නේ හරි නේ යන්නේ යන්න ආව් අපිට නැංගුරන් දාන්න පුළුවන් ඒ ගහම පුණ්‍යවල් ලබා දෙනවා මේක හිරෙයි කියලා හිරුනේ නෑ ඉර වුණා දැන් හරි ඉතින් නැව හිටවන්න ඕනේ ඔව් මෙතන තියන්නේ ඔව් මෙතන තියෙනවා ඒකත් හරියට වැඩි වුණා ඇත්තටම දැල අපි හිතුවේවත් නෑ මෙච්චර ලස්සනට වැඩි වෙයි කියලා මෙව මැස්සේ දිනනවා ඉතින් හිතා ගන්න බෑ අර හම්බුරු කියන්නේ මෙව මැස්සේ දිනනවා අපි ඉන්න ඒ පුරෝ එකක් ආවා අපි යන්න යනවා මරන්න අපේ තාත්තද මාව මරන්න තෝ වැඩ කරන්න තෝ මාළු අල්ලන්න යනවා කියලා හරි අපි දැන් දැල්ල දාන්න යන්නේ අපිත් බං ගමේකම තියෙන්න බෑ අපේ තාත්තලා මලා තේරුම් ගන්න ඕනේ හරි වැඩම අරන් හරියන්නේ නැහැ අපි ඉඩාවට අපි කියලා දෙමු ඒ කියලා තියන්නේ දෙලේ අයියෝ එහා ගන්න බෑද බාප්පා ඒක හොඳට මීර කරලා බාප්පා දීලා තියෙන්නේ ඇටෙනිය වෙනවා පරිස්සම් ඔව් අපි මෙතන තමයි තෝරගත්තේ දැල දාන්න මෙතන තමයි මොකද්ද මෙතන කියන්නේ මොන කලියද මාර කලිය මාර කලිය කියන්නේ මාළු ඉන්නවා ඒ තරම් මාළු කරිය කියනවා මාළු තලිය මාළු කරිය මේක මාළු තලිය ඕකල යන්නේ ඉක්මනට දාන්න පීනා ගත්තන්න ඊටම මාළු කරියලු අපි මෙතනට මොකද කියේ මාළු කරිය ඊට කියන්නේ ඇරියා මේ දැල දිග දැල පටලන්න එපා නෑ නෑ පොඩ්ඩ ගන්න ඕනේ මම දැන් වීඩියෝ කරන්න එපා ඒ මොකක්ද ජයි සන්තෝසයි හරි
දැල පැටලෙයි වගේ අද දෙන්න දැල දායි වගේ අද දෙල උතන්න වගේ ධාරිනව අත්තා මට තියාවේ මේක මුලකින් අල්ල යන්න වෙනවා නෑ නෑ පැටිලා නෑ පැටලිලා තියෙන්නේ උත්තරේ අම්මා අරින් යනවා හරි යම උඹ යම අම්මලා ගන්න කරගෙන ඉන්න මෙහිම ලස්සනට දැල දාගන්න ඕනේ කරහන් නෑ නෑ අවුල ඉතින් බඩු අරන් ඔව්නේ නෑ සිරාවට මෙතන නිකන් අමුතු ලයින් එකක් තියෙනවනේ ගලුත් ගේන්නේ ගහේ උයම් ගහ එල්ලුවා එපා එපා මුල් වල එහෙම කරන්න එපා මේ ඒවට කේස් නැත්තම් මේ මෙතන එකක් කියපන් ඈ මට ගල් දුනකුත් බිය ගල් දුනකුත් තරන් එන්න ගම්බේ එනවා සුද්ධ කරන්න හරි ඉතින් සුට්ටක් ඔය ගහලා ගහලා සුද්ධ කරන්න කියන්නේ මේ කපන්න කරන්න ඕනේ නෑ වනියු මේ මම යනවා නෑ ගම්බුවක් කන්න අවට ඉක්කින් මම යනවා දෙන්න මාළු අහුවෙලක් දන්නේ නැහැ දැන් බලන්න ඕ ආ ඒ ඔබ මේ අහුවෙන මිනිහා නේද බං අර මේ මාළු එලවනවා පේනවද දන්න ජප කරා ඒ මාළු තමයි දැන් අපිට අහුවෙලා ඉන්නේ දැන් අහුනොත් ඒ මාළු තමයි ජම්බු ගැල්ලි බල යම ගොඩ යන්න නේ ඇයි ආව් දුක යන්න බෑ මේව කරමු දාමුද සුද්ධ කර ඔව් ඒකත් හොඳයි මාළු නැතුනොත් මොකද කරන්නේ අර සුද්ධ කරලා ගාගනි බා අපේ අත්තගේ නැත්තම් මේක මේව වැඩි විය ඉල්ල අන්න මාළු ඉන්න අඩි කොහොම දාගෙන මාරි මේකක් දාන්න රංගපේ ඇති දැන් ඉරි බලලා අන්න හරි දනු අයියා ඇති යන්කම් අඩි අර දෙවියන් මාළු බලන්න ගත්තා දෙන්න යහුවේ අපි දැන් යන්න දැලත් දාගත්තා මාළුවක් දෙන්නෙකුත් අල්ලගත්තා
පොල්ල ඉරලා මම. අපි දැන් උයමු ගිහින් අර මිනිස්සේ ඇවිල්ලා මලුත් කඩාගෙන ගියාද අපි බලාගෙන ඉන්නවා. වීදිල ඇත්තේ. ඌ ආවෙත් පැය භාගෙට ඉදිරිය පස්සේ අපි වැවට බෑලා. ඇවිල්ලා මලුත් කඩයි. අපි තාම මේ මාළු දැලලා මාළු එක්ක අල්ලගත්තා. අපි දැන් තාම මාළු එක්ක අල්ලගත්තා. දැන් තමයි ගොඩට යන්නේ. වැරදුනා. ඇසුර වැරදුනොත් සසර වර්ධිනවා. සසර වැරදිලා වගේ. මේකට කියන්නේ මේ මොකද්ද? කොල්ලෑ. ගොල්ලෑව. ගොල්ලෑව නම් කැඩෙයි වගේ. තාත්තර කොහෙන්ද දන්න ගොල්ලෑව හම්බුනේ. අත්තර දැවත්. දැන් පුතා අර විතර කැපුවා නම් ඉතර මුල්ලෑව කම්මුණ ඇති නේවා. නෑ සිංහලයි කාලේ. වෙයිතද මාළු අල්ලන්නේ උන් විතරයි හිටියේ කියලා. මූ මාර කතා කියන්නේ ඉඳලා ඉඳලා. ඈ නෑ. බුලේ නෑ ඒ කාලේ කට්ටිය බොල්ලෑව කම්මුණා කියන්නේ නැති නේවා. අද කාලේ ගියා. ගාන කම්මුණා. ඔව් ඉතින් කීයක් ඒ කරන්නේ? අපිටත් බොල්ලෑවක් දෙන්න කියන්නේ. තෝපේ මාමණ්ඩි නම් තේද දන්නෙත් නෑ. වදා. ඊ කියලා දාපන්. ආදරලා වාක්‍යම් හරි අල්ලලා යාලා අපි ගියා බලන්න. ටිකක් මාළු අල්ලලා යන ගම. අපි දැන් මාළු අල්ලලා යනවා. මේ බලන්න යාලා තාම මාළු දැල්ල දාලා දැල්ලේ මාළු වල අපි යනවා. පාර වැරදුනා වගේ. නෑ නෑ අතට. ඒකේ සතුටු වෙන්න ඕනේ දාලා. දැන් අපි ආයෙ යන්නේ අතට. ඔන්නයි කරගෙන යන්නේ කොල්ලෑව. බොල්ලෑවද බොල්ලෑවද? කොල්ලෑව නේ. බොල්ලෑවද? මං කියම බොල්ලෑවයි ගොල්ලෑවයි ලා. කොල්ලෑව කියලා යන්නේ. ඒකට කොපිරයිට් කරනවා. බොල්ලෑ කියලා යන්නේ නැද්ද? කොල්ලෑව. අපිට ඈතින් එනවා පුරුදු. ඉරෝගේ. ඒ ඔහොම හිටපන්. මාළු වල. මාළු වල අතරේ ගාව. හරි දැන් ඒකේදී හැටලා යනකම් ඉන්න දෙන්නේ අද. ගමේ අයියේ කෙනෙක් සංජු මෙයා උඹ සංජු නේ මෙයා ගියාද කොහේ ඒ අර කට්ටිය තාම මාළු වලනේ අපි ඇවිල්ලා මාළු ඉල්ලගෙන යනවා මාළු යාලා තාම මාළු වල ඒක දැනුම හරි දෙන්නට දැනුම නෑ ඔරුවේ යන්න ඒ ඉන්න අපි කන්නේ උඹ හිටපන්කෝ ඒ දෙන්න ඔළුව හැරිච්ච තිය ඒ ගහන්න බා දෙන්න දැන් ගහන්න බෑ පොඩි කාර්යක දෝෂයක් වුණා නැවතත් අයි නැවතත් මල් නැවතත් මැදට පටන් කරනවා ඔව් මලක් කොහොමද අපේ මල් මල්ලිද එයාගේ ගන්නවා ඒ මලක් කඩා ගන්නවා කාට දෙන්නේ අම්මට දෙන්න මුදකට ටික ගන්නම් පාඩම් කරන්න එහෙමද කියන්නේ ටික ගන්නම් මලක් කඩන්න අම්මට දෙන්න දීලා පොට්ටිය ගන්නම් පාඩම් රසිදු අකුරු ලියන්නලු රසිදු ආයිත් ඉතින් මේ කාර්මික දෝෂي අතුණා ඕ අපි බලමු ඒ මේක අරේට යම් කීටත් එකට ගනීද මේ ආණ්ඩුව කියලා මලුත් දෙපයිද මල්ලු දැන් මල් ගෙනියන්නේ මොකද පාන තියන්නේ මොකේද කියලා අකු බුදුමනේ ඒ ඕමම කොල්ලේ වර පැත්තට ගාවනේ ඒක කියන්නේ තේරෙන්නේ නෑ යාළුවනේ දැන් හරි අපි තාම ටිකක් දුරකින් නරකින් අපි ගොඩව් ආවි දැන් අපි ගමන් මාර්ගයේ ගිහිල්ලා තියෙන්නේ තොටුපොළ වෙනස් ගහන්න බා ගහන්න අර තොටුපොළ කලින් අතන නේ තොටුපොළ අතන ඉන්න ඕනේ අපි ආවේ මෙතනද ප්ලෑන්ස්
ඔව් ඉන්න මේ මෙහෙම ගමු. ආයි විප්ලවයක් කරන්න ඒ එපා ආයි යන්න. එන ආර මැද්දට යන්න බෑ. ඔව් ඈ. තවස්සරගෙන. තවගන්න. අයියෝ නැමිනෝ. බත් එක. ඕන්නේ දැන් ගන්න. ඊ අනිත් හිර වුණා පොඩ්ඩක්. ඔයි. ආයෙ කරනවා. මොකක්ද කැරියෝ කරන්නේ? ආයෙ අරගෙන. මම කිව්වනේ සසර වර්ධින නෑ. අයියෝ. ආයෙ කැරකිනවා. හරි අපි දැන් වැටෙන්න ළඟයි. අපි තාඩිච්චි වැටෙයි. යකෝ ජම්පුර නෑ. මේ උඹේ පොල්ලද? මට වතුර යටි ගව්වට මොකද්ද? මෝ කියනවා. මෙතන මොකක් කරන්නේ? මගේ පොල්ල නෙමෙයි. මගේ පොල්ල. මෙතන වැට්ටොත් අපි වැරෙයිද? ඒ උත්තර ගැඹුරු ඉක්කට මේ. එල ගැඹුරුයි පතුල මේ කොල්ල. උත්තර ගැඹුරයි බිච්චු. මං උසයිද? ආයේ බංගෝ. ඇයි බංගු බා බයි කරේ? කොල්ල ගන්න. මොන පොල්ලද? ඔය කොල්ල ගන්න. ගත්තා. දාගන්න. වෙල්කම් කමයිඩෝ වෙල්ලි. ගොඩුව නිකන් ඇත්ත වගේ තෙන්නන්න එපා මල්ලි. කොපිරයිට් දිය. පිරි. මුටාවතුනා ඔරුවේ බඩ. සුපිරි කියත් ගත්තා උස්සලා. ගැම්ම ගත්තා වැඩි වුණා. ගැම්ම ගන්න විතරයි ඌ දාලා ඉන්න ඕනේ මම. අනේ මේ හැමෝම. ඔය එන්නේ සුපිරි විතරයි. ගාත්ත ඇදලා ඔරුව. ඔරුව ගත්ත ඇදලා. ඕක ටිකක් තියපන් වතුර පෙරෙන්න. සුපිරි විතර ඇදලා ගත්තා ඔරුව. ටිකෙන් දෙන්නව වතුර. දෙන්නම නෑ. ඕ දැන් අම්මා තිබ්බ විදිහම ගත්තා නේද ලොකු? ඒකනේ මම පාස් කරනවා කීලා. අඩෝ එක්කෙනෙක් චූ කරනවා. හරි එහෙනම් අපි දැන් ගන්න යන්නේ මාළුවා. අරගෙන ගිහිලා ඒක දාලා. අපි මාළුවා හදන්න යන්නේ. කුක්බුක් ඉන්නවා. එයා ඊළඟට වැඩේ බලාගෙන. මාටි ගන්නත්. මාළුටි ගන්නවද කො? මාළු. කායි. මැරිලා නේද? අවුව තැනට. ගියපු බඩු ටික මට පිරි දිමි නැගලා තියෙන්නේ පුතේ. ඩිංගනවා යාළුවනේ. මාළු දෙන්නෙක් කරේ අහුණා. මලුයි කොලයි. උඹ දන්නවද සංජය? අර මඩ වලින් වහලා එහෙම හදන්න. බාඩ කො අනිත් හරි මාළු ගත්ත දැන් යන්නේ. හරි මේ වැඩේ කරලා
හරි දැන් යන්න ඕනුව හදාගන්න. තව ටිකෙන් මැරෙනවා. Itu galad. Yan ko ba? හොඳයි නේද? ඊට වැඩි අද නම් හොඳයි මේක. කොකනනේ? පව් ග්‍රෑම් අපද නැහැ? ඔව්. ඔය බලමු ලොකේෂන් කියන්නේ. ආරක් හොයන් ගියා යාළුවනේ. අපේ මහත්තයා දර ගොඩක් කරන්නේ. ලොකු දර ඕනද ඒවා? ලොකු දර ඇවිල්ලා නැති වෙන්නේ ඒවා. ඊගුදු පටයි back අර බඩු වෙනවා. මේ අපන්න නෝ. කොහොම කැපුවොත් මම අද පොර මාළුවා හරියට කපා ගන්නවා. ඔව් අම්මට अंतिम डिग्री करी
මෙතන කට්ට ගාව බයි වේව. Peraturan di ini. Saya tiba nemu kawan. Bukan deh. Saya tiba ada kawan. Mana? Mana? මේකත් කපලා දාන්න කියලා තායයක් තිබ්බා. Waduh, capping neng. Crossing dua kali fishing yang aneh. Ini ya apa? Tuh capping neng. Lihat tuh. මේ මාළු තාමත් 50යි යාළුවනේ. දඟසනවා. දැන් මේ මැරි බලන්න ඕනේ. ඔව් බඩ බලන්න. නෑ නෑ ඕක තියෙනවා ඕක තියෙනවා. බඩ බලන්න. බඩ බලන්න. Rain Operation nanti sudah. තුලාන්තය සුද්දයි. ඊම වංගඩි ගෙනව නේද? දෙන නන්දන් මට ඉතින් ගන්න ඔබ දාගත්තේ නැද්ද? නෑ. ඒක රම්බරන්නේ බලලා. බලලා රම්බර මොනේද? ඔව්. ඒකත් ගල් වල නේද? Yeah, cutting. Kek nang hari.
එකෙක් නම් හරි යාළුවේ මහා එකක්. අපිට එන ගහයි කියලා ගහයි දුන්නා වීඩියෝ මාළුවා රඟ තමයි. රිදෙනවා වගේ හිටියට රිදෙන්නේ බොරු කරන්නේ. ඊළඟ දවසේ කැපෙන පිහියක් කරන් එමු. මොඩ කොහින්ද මේ? ඉහි කැපෙන්නේ. ඉහි ගාලා හරි අදාන්නේ. නැගිට. අවුලන්නේ හොඳයි. අම්මට දැන් කැපෙනවා. ඒ ගාලා රය මං ගෙදර. අල්ලන්න ඉදරේ. අල්ලන්න කියන්නේ. අපිට වැරදි ටිකක් හරි අලු ටිකක් හරි ගේන්න තිබ්බා. ඉතින්ද මං අල්ලන්නේ. වීඩියෝ හදන එක හරිම අමාරුයි. සකර්පයිස් කරෝ. ගේ බඩවලුත් එක ගන්නවා. පොඩ්ඩක් ගමන් මාර්ගය මොකද්ද කට්ටේ නේ? හිතුණු පැත්ත. ඒ උගේ හිත් එකක් තියෙනවා රාගුලි දෙන්නේ. ඒයි කැපුවේ උගෙත් එහෙම නේද? එච්චර ලොකු දෙන්නේ නෑ. ඉතින් මේක ලොකු වෙන අමාරු වගේ මාළුවට. බලන්න කවුත්. बड़े काटता हुआ इनमें के दो पिटे या ना නැස්සේ ඉතින් මට වදින්නේ දොර ගඳයි යන්නේ
මාළු අයියේ රැයට කාපු ගමන් මාළුවට රෙන්ඩක් දීලා අර උදින් දෙහින් අල්ලලා කොහොමද ඒ කට්ටේ ගමන් මන් දන්නේ Oh, Udah? Oh, udah kan? Ah, tidak bisa. Ini, short aku record kera. Oh, record करना नहीं काट टानी पे में 45 लीटर नहीं लगा ना Apa dia? Hari waham. Angkat. Oh, langgar terwadi ni, terwadi ni. Mega hadi na. Hari ek. Sutulu nu puccan man ki. Oh, kor. Puccan ni aku. Mangge mo ki puccan. Ayy, kawan.
කැතම කේස් එක. උඹ මේකේ හේතුව. හේතුවනේ. Akan. Polla tuh ikut dan. Orang yang nggak video biar lebih. Woi. Parah nih rete gitu. Mata gitu. Betul mata. Udah deh ini. Ada malu ya ini kan. Udiela. Udiela. Amu baking mode. Sudah ready na?
හදන්න තමයි හදන්න බොඩිය මේ වැඩිත් අහවරයි යෝ. ඒක සීග කරලා